වෙල්ලා පටන් ඔබ මාව ආයේ නොයන ලෙසින් උබුලා ඔය බෝතලෙත් කඩලා ගනින් බං ඉක්මනට. මොනවද චාම උඹ මේ යන්නේ? අද ෆුල් සැපක් තමයි දාන්නේ. මේකත් කඩලා ගන්නවා. අය බොන්න දෙනවා කොල්ලොන්ට ඕනි තරම් අද. ඉක්මනට ගනින් ගවන් උබලා. කතාව විතරනේ බං. කඩලා ගනින් බං. අඩෝ කොල්ලනේ ඒ අබංගු තරහා වෙන්න දැන් එපා. මට හොඳටම ඇත්ති. මට කාර් එක ඩ්‍රයිව් කරලා යන්න තියෙනවා. අද මට නයිට් ඩියුටි බං. දන්නවනේ වෙලාවට හිටියේ නැත්නම් ඉතින් පඩියක් නැහැ කියලා. එනං ගොල්ලනේ මම ගැවුණා පරිස්සමෙන් මේක ගාලා ගෙවල් වලට බලන්න. එනං ගොල්ලෝ මම ගියා. අම්මට සිරාවටම උඹට අද නයිට් ඩියුටි නේද බං? හරි රාජුවා එනම් පරිස්සමෙන් අපිත් තවඩේ කියනවා උඹ පරිස්සමෙන් බලයන්ගෝ එන. එපා සඳේ ඔබේ සිනාමේ රැයේ නයිට් ඩියුටි තියෙනවා අද මට මෝචරියේ. පිපිදිලේ මෝචරියේ ආදරේ. අර මේ රාජවාඩවම් පළවෙනි බෝතලේ ගාලා වැඩිය. ඌ වාහනේ යද්දි කොහොම යයිද දන්නේ මට නම් ඌ අද වැඩි හොඳටම අපරාධයෙන් ඌ යවුවේ. මොනවා කරන්නද බං සඳුනා? ඌ කරන රස්සාවත් එක්ක ඉතින් ඕවා පොඩ්ඩක් ගහලම තමයි ඉන්න ඕනේ. නැත්තම් ඔය මිනිහස්ස ඉන්න කොහමද කියපන්කෝ පියවිසියෙන්. පිස්සු හැදෙයි බං. ඕකට කොච්චර බිව්වත් ඕක ගානට යනවා බං. මන් දන්නේ නැද්ද රාජුව ගැන? උසුපිරි බුලට් එක බං. වරල්ලා බං. කයි නැතු මේකත් ඉවර කරලා යමන් බං ගෙවල් වලට. කෝ සඳුනා ගණින් කෝක කඩලා. අද නම් සුපිරියනම වෙලා ගිල්ලා තියෙන්නේ. සමර ජීව අයියත් ඕෆ් වෙලා යන්නේ නැති. අයියෝ ඉක්මනට ගියා නම් අඩි අප්පාර මිනි ගොඩ මැද ඉන්න ගියපුවාම පිස්සු වැදෙනවා. වාහනේ පිඹලම යන්න ඕනේ. මොන නැදත් වෙලාවටද කොල්ලෝ එක්ක සෙට් වෙලා අරක්කු ටිකක් බීලා යන්නේ. නැත්තම් ඕක ඇතුලේ ගිහිල්ලා පණ බය ඉන්න බෑ අර මිනිහස්සේ. අප්පට සිරි වාහනේ එනවා දැක පැන්න නේද? කමන්නේ බල්ලෙක්වත් වෙන්න ඇති. අය බෑ බර ඉන්න බෑ වෙලා ගිහිල්ලා තියෙන්නේ. යනවා යන්න අප්පා මුණ්ඩත් පිස්සු. කෝ අප්පා තාම නෑනේ මේ රාජු මලයා. උදේ ඉඳලා තවත් වෙලා ඉන්න එපයි මේ මිනි ගොඩස්සේ. මූ වෙලාවට එන්නෙම නෑනේ අප්පා. කොහේ හරි කටගොන්නක් බීගෙන ඇති. බලමුකෝ තව විනාඩි 10ක් විතර. දැන් පැයක් විතර බැලුවා තාම නෑ මේක. මංගල නැකතේ දීගට ගිය මගේ නංගෝ. ඔය එන්නේ කියනකොටම අදත් මූ හොඳට බීලා ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් මුට මේ මිනි ගොඩාස ඉන්න බෑනේ බයයිනේ. අනේද කියන්නේ. අඩේ රාජ්මලයා ඉක්මනට මෙහාට වරෙන් බං. මට ඕෆ් වෙන්නත් ඕනි දැන්. අප්පට සිරිය අපේ අයියේ සමා වෙන්න ඕනේ ඈ. පොඩ්ඩක් කොල්ලොත් එක සෙට් වුණා එන්න චුට්ටක් වෙලා ගියා. සමාවයන් අයියේ සමාවයන්. රාජු මලයා මම මේ කියන්නේ උඹගේ හොඳට. උඹ ඔය බීලා එනවා කියලා ඉස්පිරිතාලේ කවුරු හරි දැක්කොත් පුතේ උඹගේ රස්සාව නම් නැති වෙනම රස්සාව නම් නැති වෙනවා. මේවා රජේ රස්සා බීලා වැඩ කරන්න බෑ. තේරුණාද උඹට? බොහොම පරිස්සමෙන් හරිද? බොහොම පරිස්සමෙන්. කවුරු හරි කිව්වොත් එහෙම උඹ බීලා තමයි මේ මෝචරියේ වැඩට එන්නේ කියලා පුතේ උඹගේ රස්සාව නම් ඉවරයි හරි සමර ජීවයේ මේ මිනි ගොඩස්ස කොහොමද කියන්නකෝ අප්පා හරියට ඉන්නේ. බයේ බෑ. රස්සාවක් නැතිකමට මේක කරන්නේ. හරි එහෙනම් දැන් අයියා යන්න. මම ඉන්නම් ඉතින් දැන් එළි වෙනකන්. අයියා දැන් ඕෆ් වෙන්න. මං ඉඳ තව වෙලා ඉන්න ඕනේ. එහෙනම් අයියා පරිස්සමෙන් අපි මෙතන නැවතුණා. හරි මලයා. එහෙනම් හිටපන්.
මම හෙට උදේම එන්න. එහෙනම් මං ගොහින් එන්න. අද නම් බොඩි එකක්වත් තාම නෑ වගේ. අවුලක් නෑ, පොඩ්ඩක් ඇලර්ට් එකක් දාමු. තව බොඩියක් කරන් ආවොත් නැවිත් මට කතා කරන්නේ. පොඩි ඇලර්ට් එකක් දාන්නම ඕනි දැන්න. ඒ රාජු නැගිටපන් බං. ඒ බොඩියක් ඇවිල්ලා තියෙනවා, නැගිටපන්. අපෝ විල්සන් අය ඔහු බය කරන්න එපා බා. අප්පා අයියෝ පිස්සුද බං රාජු, මං උඹව බය කරේ නෑ. මේ බොඩියක් ඇවිල්ලා තියෙනවා. ඒකේ අර කොළ ටිකක් අස්සම් කරලා ඔය ඔක ඇතුළට දාපන්, මෝචරිය ඇතුළට දාපන්. මේ හෙට උදේ මේ ගෙදර අයිතිකාරයෝ ටිකේ ඊට පස්සේ දීපන්. මම යනවා එහෙනම් ඈ පල්ලෙහාට. හරි හරි මං එන ඒ වැඩි කරන්න. මං හීනයක් දැක්ක අප්පා. ඒකයි බය වුනේ. හරි දැන් අවුලක් නැහැ ෂේප්. හරි අයියේ මං එන වැඩ ටික කළා බොඩි එක ඇතුළට දාන්න. අප්පා නිදියලා ඇරුණාට පස්සේ වෙරිත් බැස්සද කොහෙද? විල්සන් අයියත් මරු එලාවරනේ බොඩි ගේන්නේ. බලමු මේ බොඩිය කවුද කියලා. මං හීනෙන් දැක්කෙත් මේ කෙල්ලමනේ. මට මොකද්ද මේ පෙනුනේ හීලෙන්? නිකන් ඔය මනස්ගාත පේන ඇති. මේ වගේ ඇඳුමක් අඳන් ඉන්න කෙල්ලෙක් දකින්න නැත්තේ හීනේ. කෙල්ල ඔක්කොම කොහොමද මෙහෙම ඇඳුන්නේ අදින්නේ? ඔක ගණන් ගන්න දෙයක් නෙවෙයි. මේකේ කොළ ටික අස්සම් කළා අර ගැතුරට දැම්මනම් හරි. ඊට පස්සේ තව ටිකක් නිදා ගන්න පුළුවන්. මේ කොළ ටික මේකේ අර කකුල් දෙකේ එල්ලන ටැග් එක කෝ කීයද මේකේ නම්බරේ දාන්නේ? 217 දාමු නේද? 216 බොඩියක් තියෙනවා, 14 නෑනේ. 217 ටැග් එක දාමු. මොකද්ද සත්‍ය? විල්සන් අයියේ උඹ මාව බය කරන්න හදනවද බං? විල්සන් අයියේ හරියන්නේ. මේ බොඩිය දැන් ඇතුළට දාලා තව පොඩි ඇලර්ට් එකක් දාන්න ඕනේ. එක ඔය සද්ද එන්නේ මොනවා හරි පෙරලෙන්නවත් ඇති. මා නිදිත් මතයි ඒක දාලා නිදා ගන්න ඕනේ. අපේ අප්පෝ මේකේ තියෙන බර. හප්පා දැන් හරි. දැන් පාඩුවේ ඇලර්ට් එකක් දාගන්න පුළුවන්. මේ අනිත් පැත්තේ දොර මුන්ට හදන්න කිව්වට එකෙක්වත් හදන්නේ නැහනේ. කොහෙද? රජේ කීගේ ඉන්නවා. පොඩි අපෙන් තමයි මරව වැඩ ගන්නෙ. ලොකු එවුන් හොඳට අයිස් පාර ගහනවා. නේද කියන්නේ? අපිට මොකද ඉතින්? රාජු අයියෝ මන් දන්නේ අද බීලා ආපු ඉඳත කොහෙදෝ සද්ද ඇහෙනවා ඉවරයක් නෑ අප්පා. අර පැත්තෙන් තමයි සද්ද එන්නේ. පොඩ්ඩක් ගිහිල්ලා බැලුවනම් හරි. මේ පැත්තෙන් නෑනේ කවුරුවත් පේන්න. කොහෙන්ද එතකොට එක සද්ද එන්නේ? මේක මහ විකාරයක් වුණානේ. මොකද්ද සද්ද? අනේ මව බේරගන්න. අනේ මව බේරගන්න. දෙයි හාමුදුරුවනේ. මේක ඇතුලේ කොහෙද ගෑනියක් කන්නන සද්දයක් ඇහෙන්නේ? අනික මේක උඩ ඇති මිනිස්සෙකුත් නැහැ. කොහෙන්ද දෙවියනේ මේ ගෑනියක් කන්නන සද්දයක් මට ඇහෙන්නේ? මෙතන ඉඳලා හරියන්නේ නැහැ. ඉක්මනට මෝචරිය පැත්තටම දුවන්න ඕනි. අම්මෝ
මේක ඇතුළට දාලා ගිහපු බොඩිය කොහොමද මේ එළියට ආවේ? මට නම් තේරෙන්නේ නැහැ මේ මොනවද වෙන්නේ කියලා. අයියෝ මොනවද මේ වෙන්නේ?